Hello friends, ආයුබෝවන්. මේ වහින කාලේ බෝ වෙන රෝග තියෙනව නේද? ඒවට ඔයාලා කොහොමද ගෙදරින් දැන් ප්‍රතිකාර කරන්නේ? දන්නේ නැත්තම් මං කියලා දෙන්නද? සාමාන්‍යයෙන් වහින කාලේට බෝ වෙන රෝග ගොඩාක් තියෙනවනේ. ඒ හින්දා ඉන්දියාවේ නම් සාමාන්‍යයෙන් ඉන්දියාවේ කේරලා ප්‍රාන්තයේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ පැකට් එක තමයි. මේ බලන්න. ඒ වගේම මෙන්න මේ පැකට් එක තමයි. මේකේ ගොඩාක් ඖෂධ දේවල් තියෙනවා. ඒ කියන්නේ ආයුර්වේදයට සම්බන්ධ ගොඩාක් මම ඔයාලට ඕරණ කියන්නම්. හැබැයි මට බනින්න නම් එපා. හරිද? කවුරුත් අනේ ඕක නවත්තලා යන්නකෝ කියලා නම් කියන කමෙන්ට්ස් සම්පූර්ණයෙන්ම තහනම්. ඕකේ. ඔන්න මම කියවන්න යන්නේ. සාවධානයෙන් අහගෙන ඉන්න. හරිද? මොකද මේ වගේ භාෂා හරිම කරදරයි මේ වගේ භාෂා අපිට ඉගෙන ගන්න. නමුත් අපි හරියට උත්සාහ කරලා මේවා ඉගෙන ගන්න ඕන. එහෙනම් මම පටන් ගන්නද? අනේ ප්ලීස් කවුරුත් මේ භාෂාවට මේ අවමාන කරනවා නෙමෙයි. විහිළුවකුත් නෙමෙයි. මොකද මේක අහලා අනේ ඕක නවත්තලා යන්නකෝ කියන කමෙන්ට්ස් සම්පූර්ණයෙන්ම තහනම්. ඔන්න කියන්න යන්නේ. కురుంతొట్టి కరింకురుంతి కీరార్నెల్లి చెరువుల ముకుత్తి వయల్చుల్లి తలు தாம புவாங்குருநெல் தொட்டாவாடி நிலப்பனக்கிழங்கு அமுக்குரம் இரட்டி மதுரம் ஜாதி பத்ரி ஜீரகம் கரிஞ்சீரகம் அயமோதகம் வீழாலரி ආශාලි ආට්ටුවට මෙහෙ එයාලා මේ ඖෂධ පැකට් එක දවස් 7කට only 7 days. ඕකේ. එයාලා මේ පැකට් එක පාවිච්චි කරන්නේ. ඒකෙන් චුට්ට තමයි හැම මේ තියෙන්නේ හැම එකක්ම මේකෙන් දාලා උදේට තම්බලා චුට්ටක් බොනවා. ඒ නිසා ඔයාලට පුළුවන් මම කපලා පෙන්නන්නම් මේකෙන් මොනවද තියෙන්නේ කියලා. ඕකේ අපි බලමු දැන් කපලා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මේ මොනවද? බදාම් කියන්නේ මෙහි භාෂාවෙන් බදාම් කියන්නේ ආමන්ඩ්. නැත්නම් රටකොට්ටම්බා නේද? සිංහලෙන් කියන්නේ රටකොට්ටම්බා. තව මේ මොනවද කුඩු කරපු ඒවා හරිද කුඩු කරපු ඖෂධ කුඩු වගේ. අපි අනිත් එක බලමු. මේක වෙනින් දෙයක් මම සමහරට සිංහලෙන් මේක එඩිට් කරලා ඔයාලට පෙන්නන්නම් මොනවද කියලා ඒකේ සිංහලෙන් ලියලා තියන්නම්. ඕකේ. ඒ වගේම තව තියෙනවා මේ උළුහාල්. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. නෑ එච්චරයි තියෙන්නේ. මේ තමයි අර ඔයාලට මම කිව්ව ඖෂධ හාල් මේවා තමයි. ඔයාලට පුළුවන් මේවා කඩෙන් ලබා ගන්න. මම හිතන්නේ ලංකාවේ හොඳ මිලක් මේවා 1 කිලෝ එකකට මං හිතා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේම ඖෂධ ගෙදර හදලා හැමෝමත් එක්ක බොන්න. බෝ වෙන රෝග ඒ වගේම මම කියනනම් මේ මොනතරම් රෝග වලටද මේවා හොඳ කියලා. වාත පිත්ත සෙම තියෙන අයට ගොඩාක් හොඳයි. ඒ වගේම කොන්දේ අමාරුව ඉදිමුම ඒ වගේම හුස්ම ගන්න අමාරු අයට ඒ වගේම දියවැඩියාව කොලෙස්ටරෝල් මලබද්ධය වගේම බෝ වෙන රෝග වලටත් ගොඩාක් හොඳයි. අමතක කරන්න එපා වැස්ස කාලේට තමයි මේ ඖෂධ කැද පැකට් එක ගොඩාක් හොඳ. ඔයාලට මේක පැකට් වශයෙන් ගන්න බැරි නම් මේ කුඩු වර්ග මොනවත් ගන්න බැරි නම් ඔයාලට පුළුවන් පොල් පලා තියෙන්නේ ওই වත්තේ පිටේ දැන් මම මේ වීඩියෝ එකේ එඩිට් කරලා තියෙනවා ඒ ඖෂධ ගස්වල ෆොටෝ සහ නම්. ඔයාලට පුළුවන් මේ විදිහට වත්තේ පිටේ තියෙනවා නම් උගුල්ලලා තම්බලා කරලා ඖෂධ හාල්. ඔය තියෙන්නේ ගොඩක් ඖෂධ හාල් පෙරුමාල් සුවඳල් කියලා ගොඩක් ඖෂධ හාල් මම හිතන්නේ කිලෝ එකට රුපියල් 500ක් 700ක් වෙන්නේ නැති දැන් ලංකාවේ මිල ගණන්. ඔයාලට පුළුවන් ඒ ගස් උගුල්ලලා හාල් වලට දාලා කැඳ හදන්න. පොල් කිරි දාපුවම රසය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔය ඩ්‍රයි ග්‍රේප් තියෙන්නේ ඒ වගේ මොනවද අනේ කියන්නේ මුද්‍රම් පළම් නේද? මුද්‍රම් පළම් ටිකක් එහෙම දාලා එනසල් චුට්ටක් කුඩු ටිකක් එහෙම දාලා රස තවත් වැඩි කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් සීනි වෙනුවට
ඔය තියෙන කිතුල් හකුරු ටික උතාලා රස වැඩි කරගන්න. හැබැයි දවස් 7ක් මොකද මාස 3-4ක් එක දිගට මෙහෙ මාස 6ක් විතර වහිනවා. එක දිගට. ඒ නිසා තමයි යාලා වැස්ස කාලෙට මේ වගේ ඖෂධ කැඳ දවස් 7ක් නොකඩවා හදලා බොන්නේ. ඔයාලට පුළුවන් පැකට් වලින් කුඩු වර්ග වලින් ගන්න බැරි නම් කඩේ නැත්තම් වත්ති පිටේ මේ වගේ ගස් තියනවා නම් උගුල්ලලා ෆ්‍රෙෂ් එකේ හොඳ කැඳ ඖෂධ කැඳ වගේක් හදා ගන්න. එහෙනම් ඔයාලට පුළුවන් තවත් දේවල් දැනගන්න මට කමෙන්ට් කරලා. කැමති නම් කමෙන්ට් කරන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙනම් ඕකේ